යුනිවර්සල් කොලේජ් ඔෆ් ලර්නින් ආයතනයේ ආචාර්ය මනෝජ් මුණසිංහ මහත්මයා ප්‍රධාන විධායක නිලධාරීතුමන් එක්කයි මේ විදිහට අපි කතාවේ නියැලලා ඉඳී. දැන් ඊළඟට තිබෙන ප්‍රශ්නය තමයි මේ දැන් ඔබතුමන් කිව්වා දහසකට ආසන්න ප්‍රමාණයක් අද වෙනකොට මේ ආයතනය තුළ අධ්‍යාපනය ලබනවා කියන කාරණාව. ඒකටත් මොකක් හරි මං හිතන්නේ සුවිශේෂී වූ කාරණාවක් ඇති. මෙච්චර විශ්වාසවන්තභාවයක් ඔබේ ආයතනය පිළිබඳව ඇති වෙන්නේ. පළවෙනි දේ තමයි ලංකාව තුළ වෘත්ති අධ්‍යාපනය සිද්ධ කරනවා නම් ඒක එම ආයතනය අනිවාර්යයෙන්ම තෘතීක හා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙන්න ඕනේ. අඛණ්ඩව වසර 10ක් අපි තෘතීක හා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිලා තියෙනවා. දැන් එතනින් එහාට ගිහිල්ලා අපි ලබලා තියෙනවා අපි කියන්නේ ගෝලීය අනුමැතියෙන් 7ක් සහිත ලංකාවේ එකම හෝටල් පාසල. ඒක තමයි අපි හඳුන්වන්න භාවිතා කරන දේ. ඒ කියන්නේ ඒ අනුමැතියෙන් හිමි වීමක්. අනුමැතියෙන් ඒ 7 දින තෘතීක වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය අපිට තිබෙනවා. ඒ වගේම Association of Business Executives එංගලන්තය මූලික කරගෙන තියෙන ආයතනයක්. ඒකේ අනුමැතිය අපිට තියෙනවා. ඒ වගේම Skill Development Council කැනඩා, නිපුණතා සංවර්ධන කවුන්සිලය කැනඩාවේ ඒකේ අනුමැතිය තියෙනවා. ඊට පස්සේ ORA International School of Management ෆ්‍රාන්සේ ඔවුන්ගේ අනුමැතිය තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා Business and Hotel Management School Switzerland. ඒ අනුමැතිය තියෙනවා අපිට. ඒ වගේම ලක්ෂේනියා International School of Switzerland. ඒකේ අනුමැතිය තියෙනවා. Asian International Institute of Hospitality Management AIHM. ඒකේ අනුමැතියත් අපිට තියෙනවා. ඒතකොට අනුමැතියන් 7ක් තියෙනවා. මේ 7ම තියෙන්නේ සංචාරක හා හෝටල් කළමනාකරණය පිළිබඳ ආයතන වලින්. ඉතින් මේ 7 තියෙන ලංකාවේ එකම හෝටල් පාසල යුනිවර්සල් කොලෙජ් ඔෆ් ලර්නින් එහෙම නැත්නම් අපි ආදරෙන් කියන යූකෝල්.